අපි මුලින්ම ගත්තොත් ගැබ් ගෙල කියන්නේ මොකක්ද කියලා කාන්තාවකගේ ගර්භාෂයේ පහළ කොටස එහෙමත් නැත්නම් ගර්භාෂය යෝනි මාර්ගයට විවෘත වෙන ස්ථානය එම ප්‍රදේශය තමයි ගැබ් ගෙල කියලා කියන්නේ. එතකොට මේ ගැබ් ගෙලේ ඇතිවන අසාමාන්‍ය වර්ධනයක් ගැබ් ගෙල පිළිකාවක් වෙනවා. මේ ගැබ් ගෙල පිළිකාවල ගෝලීය තත්ත්වය ගත්තොත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සඳහන් කරනවා සාමාන්‍යයෙන් වසරකට අලුතින් කාන්තාවන් ලක්ෂ 6ක් පමණ ගැබ් ගෙල පිළිකා රෝගීන් විදිහට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම 3,40,000ක් පමණ මරණ වාර්තා වෙලා තියෙනවා. මේක ලෝකයේ කාන්තාවන්ගේ ගත්තොත් සියලුම පිළිකා අතරින් 4 වෙනි ස්ථානයේ පවතින පිළිකාව විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඊළඟට ලංකාවේ තත්ත්වය ගත්තොත් 2022 ජාතික පිළිකා ලේඛනයේ දත්තවලට අනුව කාන්තාවන් අතර තියෙන සියලුම පිළිකා අතරින් 5 වෙනි ස්ථානයේ තියෙන්නේ ගැබ් ගෙල පිළිකාව. රෝගීන් විදිහට 1226ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම 2021 දත්ත අනුව ගැබ් ගෙල පිළිකා ආශ්‍රිත මරණ 179ක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. එතකොට මේ ගැබ් ගෙල පිළිකාවේ පිළිබඳ කතා කිරීමේ වැදගත්කම මොකක්ද කියලා අපි කල්පනා කරොත් ගැබ් ගෙල පිළිකාව කියන්නේ අපිට වළක්වා ගත හැකි පිළිකාවක්. ඒ වගේම පූර්ව පිළිකා අවධියක් තියෙනවා මේ පිළිකාවේ. එතනදිත් අපිට මේක හඳුනාගත්තොත් වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පිළිකාව කලින් හඳුනා ගැනීම මගින් සුව කිරීමේ හැකියාව තියෙන පිළිකා වර්ගයක්.